ඉතින් ඔබ වෙනසියුලාව පිළිබඳව පූර්ණ විස්තරයක් දැනගත්තා කියලා අපි හිතනවා. ඊට පස්සේ දැන් ඊළඟට ඇමරිකාව ප්‍රශ්න ඇති කරගන්න යන්නේ කොලොම්බියාවත් එක්ක. කොලොම්බියාවත් වෙනසියුලාවටම ආසන්නයේ තිබෙන රටක්. අපි බලමු වෙනසියුලාව ගැන සම්පූර්ණ භූගෝලීය විස්තරයක්. මොකද්ද මේ වෙනසියුලාවේ රටේ තිබෙන වැදගත්කම කියලා. කොලොම්බියාව දකුණු ඇමරිකාවේ උතුරු බටහිර කොටසේ තමයි පිහිටලා තිබෙන්නේ. උතුරින් කැරීබියන් මුහුද තියෙනවා. බටහිරින් පැසිෆික් සාගරය. අසල්වැසි රටවල් තමයි වෙනසියුලාව, බ්‍රසීලය, පේරු, ඉක්වදෝර්, පැනමාව. බලන්නකෝ වටේට තිබෙන රටවල් ටිකත් ඉතාමත්ම වැදගත්. දැන් වෙනසියුලාව වටේට තිබෙත් බ්‍රසීලය, එතකොට ගානාව, කොලොම්බියාව වගේ රටවල්. එතකොට කොලොම්බියාව වටේට තිබෙනවා ඊට අමතරව වෙනසියුලාව, බ්‍රසීලය, පේරු, ඉක්වදෝර්, පැනමාව. මේ ඔක්කොම ලෝකේ හොඳ ප්‍රසිද්ධ රටවල්. මොකද මේ වගේ ඛනිජ සම්පත් බහුලව තියෙන රටවල්. ඉතින් මේ කැරීබියන් මුහුදත් පැසිෆික් සාගරයත් දෙකම තියෙන දකුණු ඇමරිකාවේ එකම රට තමයි මේ කොලොම්බියාව. කැරීබියන් මුහුදත් පැසිෆික් සාගරයත් දෙකම තියෙන සම්බන්ධතාවයක් තියෙන රට තමයි එතකොට කොලොම්බියාව. මේ කොලොම්බියාවේ අගනුවර බොගෝටා. භාෂාව, ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ. ඔබට මතක ඇති ස්පාඤ්ඤ ප්‍රධාන භාෂාව වුණා වෙනසියුලාවෙත්. එතකොට මේක හුඟක් එතකොට භාෂා දෙකම සමානයි කොලොම්බියාවේ. කොලොම්බියාවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ. මේ රටේ ජනගහනය මිලියන 50කට වැඩි. ප්‍රධාන වශයෙන්ම මිශ්‍ර වංශිකයන් තමයි ඉන්නේ. ඉන්ඩිජෙනස් ජාතිකයෝ ඉන්නවා, යුරෝපීය කට්ටිය ඉන්නවා, අප්‍රිකානු වංශික සම්මිශ්‍රණයක් ඉන්න ජාතීන් ඉන්නවා. ඊළඟට මේ රටේ ආර්ථිකය, කෝපි තමයි ප්‍රධාන ආර්ථිකය. ලෝකයේ ඉහළම කෝපි නිෂ්පාදනයන්ගෙන් එක රටක් තමයි එතකොට කොලොම්බියාව. ඊට අමතරව මොනවද තියෙන්නේ? තෙල් තිබෙනවා, රත්තරන් තියෙනවා, එමරල්ඩ් තියෙනවා. කියන්න ඕනේ නැහැනේ භෞතික සම්පත් උපරිමේනේ එතකොට. තෙල්, රත්තරන්, එමරල්ඩ්. ඊට අමතරව මේගොල්ලෝ කෘෂිකර්මය හා සංචාරක ව්‍යාපාරයටත් ප්‍රධාන තැනක් දීලා තියෙනවා. කොලොම්බියාවේ සංස්කෘතිය සල්සා, කුම්බියා වැනි නර්තන හා සංගීතයෙන් අනුන වෙලා තියෙන්නේ. වර්ණවත් උත්සව වගේම ජන කලාවලටත් මේගොල්ලෝ ප්‍රධාන තැනක් දෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ තියෙනවා කෝපි සංස්කෘතියක්. කෝපි රටේ බහුලව වගා කරනවා. කෝපි තමයි ප්‍රධාන භෝගය. එතකොට කෝපි වලටම ඉතා ප්‍රසිද්ධ සංස්කෘතියක් තිබෙනවා. ඊට අමතරව කොලොම්බියාවේ පාපන්දු ක්‍රීඩාව ඉතාමත්ම ජනප්‍රියයි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් කොලොම්බියාව බිහි කරලා තියෙනවා. මේ රට කලින් ස්පාඤ්ඤයේ සම්බන්ධ ප්‍රධාන භූමිකාවක් රඟපාලා තියෙනවා. 1810 1819 කාලයේදී තමයි ස්වාධීනත්වය ලබාගෙන තිබෙන්නේ. ස්පාඤ්ඤය තමයි මේගොල්ලන්ට බලපෑම් කරේ. පසු කාලිනව මේ රටේ අභ්‍යන්තර බලපෑම් තිබුණා. අද වෙනකොට ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පවතින්නේ. ඉතින් මේකට තමයි ඇමරිකාව ඇඟිල්ල දික් කරන්නේ අපිට ඕන විදිහට නටපල්ලා කියලා. එතකොට ශ්‍රී ලංකාව කොලොම්බියාව අතර යම් සම්බන්ධතාවයක් තියනවාද කියලා බැලුවොත් එහෙම ශ්‍රී ලංකාව හා කොලොම්බියාව අතර නිල රාජ්‍ය සම්බන්ධතා පවතිනවා. ඒ වුණාට දෙරට අතර විද්‍යුත් ආනාපති සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා කාර්යාලයක් නැහැ.
වෙනත් රටක තානාපති කාර්යාලයක් කරා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවත් කොලොම්බියාවත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානවල ඉන්නවා. සංවර්ධනය වන රටක් ලෙස තමයි අන්තර්ජාතික වේදිකාවල කතා කරන්නේ. ශ්‍රී ලංකාව හා කොලොම්බියාව අතර වෙළඳ සම්බන්ධතා අඩුයි. ශ්‍රී ලංකාවේ කොලොම්බියාවගේ තේ රබර් නිෂ්පාදනය කරනවානේ. කොලොම්බියාවේ කෝපි khනිජ සම්පත් තමයි මේ රටේ තිබෙන්නේ. මේ රට දෙක අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබුණත් තාමත් කොලොම්බියාවත් ශ්‍රී ලංකාවත් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගිලා නැති බව තමයි කියන්න තියෙන්නේ. සංස්කෘතික හුවමාරු වැඩසටහන් සිදු වෙලා නැහැ මේ රටවල් දෙක අතර. ඒ වුණාට ලතින් ඇමරිකා රටවල් එක්ක ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සංස්කෘතික හා අධ්‍යාපනික මිත්‍රත්ව කටයුතු වලදී කොලොම්බියාවේ සහාය ලැබිලා තියෙනවා. සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාව හා කොලොම්බියාව අතර ඍජු ගමන් මාර්ග නැහැ. දැනට යම්කිසි වර්ධනයක් පෙන්눔 කරනවා කොලොම්බියාවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම. ඒ එන සංචාරකයන් ඔවුන් බලන්නේ ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ඉතාම ඔවුන් ප්‍රිය කරනවා. සංස්කෘතික උරුමය පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනවා. වනජීවී ආකර්ෂණයට ඔවුන් ඉතාමත්ම කැමතියි. ඉතින් දෙරටම සාමය අපේක්ෂා කරන ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙන කාලයක් මේක. ඉදිරියේදී වෙළඳ සංචාරක සංස්කෘතික කටයුතු වල මේ දෙගොල්ලෝ නිරත වෙයි කියලා අපි හිතනවා. නමුත් තිබෙන මේ ගැටලු කොලොම්බියාව කොයි ආකාරයෙන් විසඳගනීවිද කියන්නට බෑ. මොකද මේ කොලොම්බියාවට ඇමරිකාව අත තියනවා කියන්නේ හොඳ තත්වයක් නෙවෙයි.